දේ ගමට යද්දී අපේ ගම තියෙන ඉතින් බලංගොඩට යන්න බලංගොඩ තින් බලංගොඩත් නෙවෙයි අර හැමෝම කියනවාගේ ටවුන් එකට ගිහිල්ලා තවත් බස් දෙකක විතර යන්න ඕන. ඒ යන ගමනේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. ඒ වීඩියෝ ක්ලිප් එක තමයි දැන් මේ පෙන්නන්නේ. ඉතින් මං අපේ ගමට යන්න පාරවල් දෙකක් තියෙනවා. එක පාරක් තමයි කල්තොට හරහා බෙල්ලංගල පැත්තෙන් ওই කූරගල එහෙම තියෙන්නේ. ඒ පාර. හැබැයි මම අද යන්නේ ඒ පාරෙන් නෙමෙයි. මේ කපුගල හරහා යන්න තියෙන පාර. ඒ කියන්නේ කපුගල හරහා වැලිපත යාය පැත්තෙන් යන්න තියෙන පාර. ඉතින් මේ තියෙන ඔය සමනල වැව විදුලි බලාගාරෙත් එක්ක ඔය දෙපැත්තේ කන්ද කපලා තියෙන්නේ. ඒ කියන්නේ කන්ද කපලා තමයි කළුගල දෙපැත්ත කපලා තමයි ඔය පාර හදලා තියෙන්නේ. ඒ කාලේ මේක ලොකු දෙයක්. ඒ කියන්නේ 80 ගණන් වල. එතකොට දැන් ඕගොල්ලන්ට පෙනේ ඉස්සරහා හරි ලස්සන දර්ශනයක්. ඒ කියන්නේ ඔයගොල්ලෝ අහලා තියෙන උඩවලව ජලාශය. ඔය ඈතින් නිල් පාටට පේන්නේ. ඒ උඩවලව ජලාශය. මෙතන ඉන්න හරියට ගන්න අමාරුයි. ඒ වුණත් ඒ උඩවලව ජලාශය. අර ඈතින් පේන්නේ ඔයගොල්ලන්ට දැන් මේ තියෙන උඩවලව ජලාශය. මෙතන හරි ලස්සනට ඒක පේනවා. මේ වම් පැත්තෙන් ඔයගොල්ලන්ට පේන්නේ ඔය සමනල වැව විදුලි බලාගාර රක්ෂිත ප්‍රදේශයක්. මේ ලස්සනයි මේ පාර. මේ ඇතරම ගෙවල් එහෙම මොකුත් නැහැ. තනිකරම ඒ කියන්නේ පල්ලමක් තමයි තියෙන්නේ. මේ පාරේ බස් නම් වැඩ කරනවා. ගොඩක් දුරට පල්ලම් තමයි තියෙන්නේ. ඉතින් එද්දි කන්ද යද්දි පල්ලම් රෑ වෙලා හැම ගොඩක් වෙලාවට මේ පාරේ මේ මිනිස්සු යන්නේ නැති තරම්. මේ තියෙන ලස්සන දියැලක්. ඒ කියන්නේ අහම්බෙන් හැදිච්ච දියැලක් මේ දවස්වල මේ වහිනවනේ. ඉතින් ඉතින් මම නම් ගියේ බයික් එකේ. මොකද මම සාමාන්‍යයෙන් මේ පාරේ යන්නේ ගොඩක් වෙලාවට බයික් එකේ. මොකද ගමන පහසු නිසා. බස් එකක් යන්නේ ගොත් සාමාන්‍යයෙන් ඉතින් ඇතරම පැය භාගයට විනාඩි 45කට සැරයක් වගේ තමයි බස් එකක් තියෙන්නේ. කොහොමවත් වංගු ටිකක් තියෙනවා. අතනත් අර ලස්සන දියැලක් තියෙනවා. මේකත් ලස්සනම දියැලක්. හැබැයි මේ එකක්වත් මේ හැමදාම තියෙන දියැල නෙමෙයි. අර මේ දවස්වල මම කලින් කිව්වා වගේ වහින නිසා මේ ලස්සනට හැදිලා පාරෙන් ඔය ගල් අස්සෙන් බේරෙන වතුර පාරක් තමයි ඔය දියැලක් කියලා අපිට කියන්න පුළුවන් වෙලා තියෙන්නේ. අතරම හරි ලස්සනයි. හරි හීතලයි මේ පැත්තට එද්දී. මගේ ගම වුණාට මම මේ විශේෂයෙන් කියනවා නෙවෙයි. මේ අතරම හරි හීතලයි. මේ පාර මං ආසම. ඒ කියන්නේ මේ පාරේ මං ආසම කොටස තමයි මෙන්න මේ ටික. මේ ගස් වලින් දෙපැත්තෙන් වට වෙලා හරි ලස්සනයි. මේකේ මේ දවස්වල නම් නැති වුණාට මේ කහපාට මලක් පිපෙනවා මේ ගස් වල. ඒක මාරම ලස්සනයි. එතන මේ ගස් ටික. මෙතන මේ ඔයගලන්ට වංගත පැත්තේ බලා ගන්න පුළුවන් කපුගල ආමි කැම්ප් එක. තමයි ආමි කැම්ප් එක. එතකොට තව විශේෂ දෙයක් තියෙනවා. ඔතන ඔයගලන්ට පෙනෙයිද දන්නේ මේ ඔය වංගත පැත්තේ උඩින් කන්ද දිහා බැලුවොත් පෙනෙයි ඔය සමනල වැව ජලාශයේ ඉඳලා මේ සමනල විදුලි බලාගාරට වතුර කියන බටේ තමයි තිබ්බේ. තවත් විශේෂම දෙයක් තියෙනවා. මේ ඔයගලන්ට පේනව නේද අතන අර මේ දියැලක් තියෙනවා. ඔකට කියන්නේ දියවිනි ඇල්ල. ඉතින් ඇත්තටම කියන්න ඕන ලැජ්ජ නැතුව මේ මම තාම ඔකට ගිහිල්ලා නැහැ ළඟට නම්. හැමදාම මේ පාරේ ආව ගියාට මේක මගේ ගම උනට මම උතන්ට තාම ළඟට ගිහිල්ලා නැහැ. මේ ඇත්තටම ඔක ලස්සනයි. මේ ඔය වතුර වැඩි කියන්නේ ඊට වඩා ලොකු වතුර ප්‍රමාණයක් එනවා. මේ දැන් වෙහි කාලුණත් චුට්ටක් ඔය අද නම් වතුර ටිකක් අඩුයි. මේ ඔය ගල පේන්නේ නැති වෙන හරි ලස්සනට ඔකේ මේ වතුර වැක්කිරෙනවා. මෙතනට ඔයගලන්ට නම් සද්ද එන එකක් නැහැ. මෙතනට මේ ලොකු ඇල්ලේ සද්දේ මට නම් ඇහෙනවා එතනට. මේකත් මේ ඒ දියවැනි ඇල්ලෙන් එන වතුර පාර ගලාගෙන යන ඔයක් වගේ එකක්. වැහි දවස්වලට නම් මෙතන මේ පාලම උඩින් වතුර දානවා. එතකොට යන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. මේ දියවැනි ඇල්ලේ වතුර ටික එන ඔය. මේකට කියන නම නම් මට ඇත්තටම මතක නැහැ මේ වෙලාවේ. ඉතින් දැන් මම අර කලින් කිව්වනේ මේ බස් දෙකක විතර යන්න ඕනි කියලා බලංගොඩ ඉඳලා. તો ඇත්තටම මේ මම යන පාරේ නම් මේ තියෙන්නේ මේ විල්ලාර පන්සල. වැලිපත යාය කියන පැත්තේ තියෙන විල්ලාර පන්සලට මේ හරියට ළඟ ඇත්තටම මේ කූරගල, එතකොට බුදුගල පන්සල එහෙම. කූරගල දැන් මම උනට පෙන්නන්නම්. මේ මෙතනට පේනවා මේ
උඩින් ගන්න පුළුවන් වුණොත් මට මෙහෙමම ඔව් අර තියෙන්නේ උඩ පේන්නේ ඔයගොල්ලන්ට චෛත්‍යයක් පොඩියට මේක තමයි කූරගල මෙතනට පේනවා කූරගල ඉඳලා පල්ලෙහා බලද්දි ඇත්තටම අර පේන ටික තමයි මගේ ගම මේ ඉතින් වෙල්යායවල් මේ එහෙම තියන්නේ මේ තියෙන්නේ වලවේ ගඟ දැන් මම මෙතන තමයි අර දිස්ත්‍රික් මායිමක් තියෙනවා ඒ කියන්නේ ඉස්සරහට තියෙන මොණරාගල් දිස්ත්‍රික්කේ මම දැන් ආවේ රත්නපුර දිස්ත්‍රික්කේ පැත්තෙන් ඒ වලවේ ගඟෙන් තමයි මේ දෙක දිස්ත්‍රික්ක දෙක වෙන් වෙන්නේ මෙතනත් මේ පාලමුඩින් වතුර හිම දානවා එතකොට වැහි දවස් වල ලොකුවට වහින දවස් වලට මෙතනින් යන්න එන්න බෑ එතකොට ඉතින් එහා පැත්තේ ටිකක් එහායින් පොඩි වැල් පාලමක් වගේ එකක් නම් තියෙනවා ඒකෙන් තමයි යන්නේ මිනිස්සු මම කලින් කිව්වනේ බස් දෙකක යන්න ඕනේ කියලා මේ පාරේට වඩා බස් වලින් යනවා නම් අපේ අර කල්තොට පැත්ත පාරෙන් තමයි ළඟ ඉතින් පැය එකමාරක් විතර බස් එකට ගන්නවා ඉතින් මේ පාරෙන් අපි වෙන දවසක ගිහිල්ලා පොඩි වීඩියෝ කෑල්ලක් ගමු වලවේ ගඟ ඉතින් මේ තියන්නේ අපේ ගෙවගේ ළඟම වගේ කියන්නේ ගෙට පේනමානේ ඔය ඈතින් පේන්නේ අන්නාසිගල කන්ද එතනින් එහා පැත්තේ වැල්ල වාය ඔයගොල්ලෝ අහලා ඇති අන්නාසිගල කන්ද තමයි ඈතින් පේන්නේ ඔය තියන්නේ ඔය චූටියට පේන්නේ අපේ කුඹුරු ඔය ටික තමයි ඉතින් ඔය ගෙවල් ඉස්සරහම ගේ ඉස්සරහම වගේ තමයි ඔය ටික තියෙන්නේ ඉතින් ඔන්න තව චුට්ටකින් මං ගෙදර ඉතින් මේ තියන්නේ අපි හැමතිස්සෙම වගේ පාවිච්චි කරන අපි නාන්න කරන්න පාවිච්චි කරන මේ ගඟ මේකට කියන්නේ වේලි ඔය මේක මේ වලවේ ගඟේ අතු ගංගාවක් මේක පටන් ගන්නේ හල්දු මුල්ල පැත්තේ ඉඳලා ඒ කියන්නේ උඩ ඉඳලා මේ මෙතන හරි අමාරු යන්න ඉස්සර නම් මෙතන ඇත්තරම මේ හරි හොඳට තිබ්බා මේ බයික් එකේ එහෙම මේ කිට්ටුවටම ගන්න පුළුවන් දැන් බෑ මිනිස්සු මොකද ගඟ පාවිච්චි කරන්නේ නැහැ මේ මම දන්නේ මොන හේතුවකට තියලා මම නම් ගමේ ආවොත් ගඟේ එන්න පුදුම try එකක් දෙනවා මේ ඉතින් ගඟ දැන් අතර මිනිස්සු පාවිච්චි කරන්නේ නැති තත්ත්වයට ඇවිල්ලා මේ ගඟේ වතුර ටිකක් වැඩි හැබැයි අද නම් එහාට ගිහිල්ලා ගඟ මැදට උඩහා ගල් වලට පවා ගිහිල්ලා තියෙනවා මම ඒ හරිය නාන්න. හැබැයි අද නම් එහෙම තත්ත්වයක් නැහැ. අද මේ ළඟම ඉඳන් තමයි නාන්න වෙන්නේ. මොකද වතුර පාරත් සැරයි ඒ වගේම ටිකක් වතුර වෙනදට වඩා ගොඩක් වැඩි. මේ වෙන ගල් ටික එහෙම ඉඳන් යට වෙන්නේ නැහැ. ඒවා මේ මෙහෙට ටිකක් ගැඹුරුයි ගල් ටිකෙන් එහා පැත්තේ ටිකක් සාමාන්‍යයෙන් අඩි 4-5කට වඩා ගැඹුරුයි මේ ටික. ඉතින් මේ තියෙන්නේ මොනරෙක් පොඩි ඩාන්ස් එකක් දැම්මා මේ පැත්තේ යද්දි මේ අපේ වැව ගෙදර ඉඳලා චුට්ටි දුරයි මේ වැවට යද්දි වැව අයින් ඉඳගෙන වැවේ කියන වැව පැත්තේ නෙමෙයි වෙල පැත්තේ ඉඳගෙන මේ මොනරෙක් පොඩි ඩාන්ස් එකක් දැම්මා පස්ස හරවගෙන හිටියා ඉතින් ඔය තියන්නේ ගෙවල් වල චුට්ටක් දුර යනකොට තියෙනවා ගෙවල් ළඟ තව වැවක් තියෙනවා ඒක මට ගන්න බැරි වුණා ඇත්තටම මේ වැව මැද පන්සල මේ වැවට කියන්නේ හැබැයි කණ්ඩිය පිට වැව. ඔයගොල්ලෝ අහලා ඇති සමහර විට ගොඩක් ප්‍රසිද්ධයි මේ අර වැව මැද පන්සලට එහෙම යන්න. මේ ගොඩක් ප්‍රසිද්ධයි. ඉතින් කට්ටිය යන වෙනවා. ඉතින් මේ ඇතරම් පොඩ්ඩයි ගන්න පුළුවන් උනේ මේ එහෙම බ්ලොග් එකක් කරන්න ප්ලෑන් එකක් ඇතුව ගත්තු වීඩියෝ ක්ලිප් ටිකක් නෙවෙයි මේක. ඔයගොල්ලන්ටත් එන්න පුළුවන් මේ පැත්තේ ගොඩක් දේවල් තියෙනවා ලස්සනට බලන්න. මේ ඊළඟ දවසේ මම අනිත් පැත්තෙන් යද්දි ප්ලෑන් එකක් ඇතුව ගිහිල්ලා හොඳ වීඩියෝ ක්ලිප් ටිකක් ගන්න. ඉතින් thank you vlog එක බලන් හිටියට මේ එකින් එක පුළුවන් විදිහට ගමේ යන වෙලාවට මේ අපි වීඩියෝ කරලා දාන්න try එකක් දෙන්න. ඉතින් thank you